එයි වල්පල් බලන්න මෙන්න මේක බලලා යනවා. බලන්න මේ can't help කියන්නේ උදව් කරන්න බෑ කියන එකද? නෑ. දැන් බලන්න මෙන්න මේ මිනිස්සයා මාර විදියට අඬනවා. එයාට ඒක නවත්ත ගන්න බෑ. අපි නවත්ත ගන්න බැරුව කරන දෙයක් අපි කියන්නේ can't help කියන එකෙන්. එහෙනම් කියන්න බලන්න මට අඬන එක නවත්ත ගන්න බෑ. I can't help crying. මෙතනදි කියන්නේ මම නවත්තන්නේ නැහැ කියන එක නෙවෙයි මට ඒක නවත්ත ගන්න බෑ. ඒක ඔටෝ වෙනවා. දැන් එහෙනම් කියන්න බලන්න මට හිනාව නවත්ත ගන්න බෑ කියලා. ඔයා හිතුවා හරි. I can't help laughing. මතක තියාගන්න ඕන පුංචි දෙයක් තමයි can't help එකෙන් පස්සේ verb එක ing form එකෙන් තියන්න ඕනේ. දැන් බලන්න මෙන්න මේ මොනුස්සයාට හරියට කේන්ති ගිහිල්ලා ඉන්නේ. මොකද එයාගේ wife එයාට හැමතිස්සෙම වැඩ දෙනවා. ඔහුට කේන්තිය නවත්ත ගන්න බැරි වුණා. අපි කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? He couldn't help being angry. එහෙම නැත්නම් he couldn't help getting angry. මෙතනදී could not කියන එක අපි භාවිතා කරේ අතීත කාල සිදුවීමක් හන්දා. ඔහුට බැරි වුණා. Okay, just give it a shot guys. See you.